ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ අලුත් වීඩියෝ එකත් එක්ක අද නම් මම ටිකක් වෙනස් වීඩියෝ එකක් ගෙනාවේ. යන්න ඔයාලා මගෙත් එක්ක ආප්‍රිකෝ එක පැත්තේ ගිහින් එන්න. ඉතින් මම මේ අද මේගමේ ආප්‍රිකෝ එකට තමයි යන්නේ. අද නම් ඉතින් මම ලොකුවට මොකුත් ගන්නෙ නෑ. නිකන් තවමට ආය ගමන් පොඩ්ඩක් හිතුණා ආප්‍රිකෝ එක පැත්තේ ගිහින් යන්න ඕනි කියලා. වෙනදට නම් ඉතින් මම බඩු ගොඩක් ගන්නවා. මේ සෙක්ෂන් එකේ තියෙන්නේ පළතුරු එළවලු සාමාන්‍ය මේව නම් මං හිතන්නේ නුවරඑලි පැත්තෙන් එන එළවලු වෙන්න ඕනේ. බෙල් පෙපර්, කියුකම්බා, දොඩම් ඇපල් ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් පොලකට ගිහිල්ලා මාකට් එකකට ගිහිල්ලා අපි ගන්නවට වැඩිය ටිකක් මිල අධිකයි. මං ඉතින් පොඩි බඩු වගේක් තමයි අරගත්තේ. මං ඔයාලට ඉතින් ආදරෙන් මතක් කරනවා අදත් මගේ channel එකට අලුත් ගෙනෙන්නම් මාගෙත් එක්ක දිගටම එක් වෙන්න කියලා. ඉතින් මේ ඉතින් අපි ඉතින් ටවුන් වල ජීවත් වෙන්නේ. අපිට ඉතින් ගම් වල වගේ හැමදේම ඉතින් ගහෙන් කොලෙන් කඩා ගන්න නැහැ. අපි ඉතින් හැමදේම කරපිංච කොලේ ඉඳලම සල්ලි වලට තමයි ගන්න ඕනේ. ඉතින් මම මේ කරපිංචත් අරගෙන මං හරි ආසයි කංකුන් වලට කංකුනුත් අරගෙන ඔය එළවලු ටිකක් පොඩ්ඩක් ගත්තා. ඔය ස්ට්‍රෝබෙරි එකක් ගත්තා මම ඒකෙන් හදන කෑම එකත් ඔයාලට මම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මේ බටර් යෝගර්ට් ඒ සෙක්ෂන් එක මේකේ මම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනි දෙයක් තියෙනවා. සමහර දේවල් තියෙනවා මේකේ එකක් ගත්තාම එකක් නොමිලේ හම්බෙනවා කියලා. ඉතින් ඒවා ගොඩාක් දුරට ඔයාලා කල්ලිකුත් වීමේ දිනේ බලලා ගන්න ඕනේ. මේ තියෙන්නේ මේ බටර් එකක් ගත්තාම එකක් නොමිලේ හම්බෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් මම කෝකටත් කියලා කල්ලිකුත් වීමේ දිනේ බලනකොට කල්ලිකුත් වෙන්න තියෙන සතියයි. ඉතින් එකක් ගන්නකොට එකක් නිකන් දුන්නත් වැඩක් නැහැ. කල්ලිකුත් වෙන්නේ සතියකින් නම්. ඉතින් අපිට බටර් එක සාමාන්‍ය සතියකින් කාලේ ඉවර කරන්න බෑනේ. මම මේ වැනිලා අයිස්ක්‍රීම් එක ගත්තෙත් කෑමක් හදන්න. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ ස්ට්‍රෝබෙරි මේ සරුවත් හදන මේ පවුඩර් එකක් මම ඒකත් අරගත්තා. මම ඒ වගේ හදන කෑම ඔයාලට ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා මම ආදරෙන් මතක් කරනවා. මේ මම මෙතන ගන්නවා මිරිස් පැකට් එකකුයි. මට මතක නෑ අනිත් එක මොකද්ද කියලා. ගොරක ගන්නවා. මේ වීඩියෝ එක දැන් සතියක් විතර වෙනවා අරගෙන. ඉතින් මට ඒකෙන්ද හරියටම මතකයක් නෑ මම මොනවද ගත්තේ කියලා. ඉතින් අපිට ඉතින් පොල් එහෙමත් ඉතින් හරි හිඟයි. ඉතින් අපි ඒක නිසා මේ ආප්‍රිකෝ එකට කීල්ස් එකට ගියොත් අනිවාර්යෙන් මේ වගේ පොල් කිරි පැකට් 3-4ක් නම් මම අනිවාර්යෙන්ම අරගන්න දෙයක් තමයි. මෙතන මම පාන් පිටි ගන්නවා. ඇත්තටම මේ මෙහෙම අපේ රට දියුණු නෑ කියන්නත් බෑ. අපේ රටත් දැන් සමහර වෙලාවට සමහර තැන් වලට ගියාම මට හිතෙනවා අපේ රටත් දැන් ගොඩක් දියුණුයි. තව ඉස්සරහට තව අවුරුදු 5ක් 6ක් යනකොට තව ටිකක් ලස්සන වෙලා පිළිවෙලක් වෙලා ඒ කියලා. ඉතින් ඒ පිළිවෙලට අපි හැමෝම එකතු වෙන්න ඕනේ. ඉතින් රටක් ලස්සන වෙන්න නම් ඉතින් අපිත් ලස්සන වෙන්න ඕනේ. මේ ආප්‍රිකෝ එකට ආවට පස්සේ මට හිතුණා මම සිංගප්පූර් ගියාම සිංගප්පූරු මැලේසියා තායිලන්ත වගේ රටවල් වලත් මේ වගේ තමයි තියෙන්නේ. හරි පිළිවෙලට ලස්සනට තියෙනවා. ඉතින් මේ තරම් මිල නම් අධික නෑ. ඉතින් අපේ ලංකාවේ ආර්ථික අතින් බලනකොට ඉතින් අපි හරි දුප්පත්. ඉතින් හැමෝටම හොඳ වෙන්න ඕනේ කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. අපි හැමෝම සතුටින් ඉන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඔයාලට ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද මේ හරි බොහොම පොඩ්ඩයි තමයි මම අද ගත්තේ. මම ආයෙ නැවත මේ වගේ ගිය වෙලාවක මම ඔයාලට ආයෙත් වීඩියෝ එකක් ඔයාලා කැමති නම් මම ගෙනල්ලා දෙන්නම්. ඔයාලා කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ කමෙන්ට් එකට අනිවාර්යයෙන්ම සහනයක් ඔයාලට ගෙනල්ලා දෙන්නම්. ඉතින් ආයිබෝවන් මම අදට සමුගන්නවා ඔයාලගෙන්. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. මගෙත් එක දිගටම රැඳිලා ඉන්න කියලාත් මම ඔයාලට ආදරෙන් ඉල්ලා සිටිනවා නැවතත්. තවත් වීඩියෝ එකකින් රසබර වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න එන්නම්. බුදු සරණයි.